නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 New Education Reform 2026 එක ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව වෙනස්කම් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. මේ දවස්වල ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරු ඒ කියන්නේ 2026 එක ශ්‍රේණියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වීමට අපේක්ෂාවෙන් ඉන්න ගුරුවරුන් උදෙසා පුහුණු වැඩසටහන් ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ක්‍රියාත්මක වෙනවා. එතනදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක විෂය මාලාව වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන මුලින්ම කතා කරන්න හිතුවා. එතනදී කලින් පළමු ප්‍රධාන අවධියට අදාළව පළමු වන ශ්‍රේණියේදී තිබුණ විෂයන් තමයි මව්බස, ගණිතය, පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, ආගම, දෙවන ජාතික භාෂාව සහ විෂය සමගාමී ක්‍රියාකාරකම්. ඊට අමතරව උදේ රැස්වීම සහ ආගමික වතාවත් වලට, විවේක කාලයට, ආහාර ගැනීම සඳහා, ශරීර සුවතා ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරලා තිබුණා. අපි බලමු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ විෂයන් වල වෙලා තියෙන වෙනස්කම් මොනවද සහ සතියකට වෙන් කරලා තියෙන කාලයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා. මව්බස විෂය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේත් මව්බස විෂය ඒ විදිහටම තියෙනවා. ඒ වගේම ගණිතය විෂයෙත් වෙනසක් සිද්ධ වෙලා නැහැ. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය මූලික විද්‍යාව හා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විදිහට වෙනස් වෙලා තියෙනවා. මෙතනදී කලින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සමෝදානිත විෂයක් විදිහට තමයි තිබුණේ. එතනදී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ඇතුලේ තිබුණු සෞන්දර්ය කොටස, ඒ වගේම සාරධර්ම, සෞඛ්‍ය කියන කොටස්, ඒ වගේම ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෙනම කාලච්ඡේද විදිහට වෙනම අරගෙන ඒ සඳහා වෙනම කාලය වෙන් කරලා තියෙනවා. ආගම විෂය ආගම සහ සාරධර්ම විදිහට අලුත් වෙලා තියෙනවා. දෙවන ජාතික භාෂාව කලින් තිබුණ විදිහට ඒ විෂය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වලට කලින් වෙනම කාලච්ඡේදයක් වෙන් කරලා තිබුණේ නැහැ. අපි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පීරියඩ් එකේදී අවසාන මිනිත්තු 10දී තමයි ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි එහෙම නැත්නම් ඇබෝ කොටස කරේ. හැබැයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි නැත්නම් ඇබෝ වලට වෙනම කාලච්ඡේද වෙන් කරලා කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම සෞන්දර්ය වලටත් වෙනම කාලය වෙන් කරලා වෙනම විෂයක් විදිහට සෞන්දර්ය විෂය ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සෞඛ්‍ය හා ශරීර සුවතා ක්‍රියාකාරකම්, උදේ රැස්වීම සහ ආගමික වතාවත්, විවේක කාලය සහ ආහාර ගැනීම සඳහා, ඒ වගේම කලිනුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා කාලච්ඡේදයක් වෙන් කරලා තිබුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේත් විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට කාලය වෙන් කරලා තියෙනවා. දැන් අපි බලමු මේ කාලයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා. මව්බස විෂය සහ ගණිතය විෂයේ කාලයේ වෙනසක් සිද්ධ වෙලා නැහැ. කලින් මව්බස විෂයට පැය 5ක කාලයක් සතියකට තිබුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේත් පැය 5ක කාලයක් තියෙනවා. ගණිතය විෂයට කලින් පැය 3:30ක කාලයක් තිබුණා. නව ප්‍රතිසංස්කරණ වලත් පැය 3:30ක කාලයක්ම වෙන් කරලා තියෙනවා. කලින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට පැය 5 මිනිත්තු 30ක කාලයක් තිබුණා. නව ප්‍රතිසංස්කරණත් එක්ක මූලික විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට පැය 5ක කාලයක් තමයි වෙන් කරලා තියෙන්නේ. කලින් ආගම විෂයට පැය 1 මිනිත්තු 15ක කාලයක් තිබුණා. දැන් ආගම සහ සාරධර්ම කියන විෂයට පැය 1 මිනිත්තු 30ක කාලයක් වෙන් කරලා තියෙනවා. දෙවන ජාතික භාෂාවට කලින් තිබුණෙත් මිනිත්තු 30ක කාලයක්, දැනටත් මිනිත්තු 30ක කාලයක් වෙන් කරලා තියෙනවා. ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වලට කලින් වෙනම කාලච්ඡේද සහ කාලය වෙන් කරලා තිබුණේ නැහැ. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේදී තමයි අපි ඇබෝ කොටසත් කරේ. හැබැයි දැන් මිනිත්තු 50ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ දවසකට මිනිත්තු 10 බැගින් දවස් 5ට මිනිත්තු 50ක කාලයක් වෙන් කරලා තියෙනවා.
ඒ වගේම සෞන්දර්ය වලට පැය 1ක කාලයක් වෙන් කරලා තියෙනවා. සෞඛ්‍ය හා ශරීර සුවතා ක්‍රියාකාරකම් වලට පැය 2යි මිනිත්තු 5ක කාලයක් වෙන් කරලා තියෙනවා. උදය රැස්වීම සහ ආගමික වතාවත් වලට පැය 1යි මිනිත්තු 15ක කාලයක් වෙන් කරලා තියෙනවා. දවසකට මිනිත්තු 15 බැගින් විවේක කාලය සහ ආහාර ගැනීමට පැය 2යි මිනිත්තු 30ක කාලයක් වෙන් කරලා තියෙනවා. දිනකට මිනිත්තු 30 බැගින්. විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට කලින් මිනිත්තු 30ක් තමයි වෙන් කරලා තිබුණේ. සතියේ එක දිනක තමයි අපි මේ කාලච්ඡේදය ක්‍රියාත්මක කරේ. දැන් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට මිනිත්තු 35ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂයන් සහ කාලය වෙන් කිරීම.